නිකන් බල්ලෝ ඉන්නා වගේ තමයි මෙහෙම මොවින්නේ හැමතැනම. මිනිස්සුන්ට උරු වෙලා ඉන්නේ. මොවෙම බල්ලා දැන් ඉස්සරහට යන ගමන් ඉන්නේ. ඔයාලා පේනද දෙපැත්තේ කඩවල් තියෙනවා. ඔයාලට කැමති දේවල් ගන්න පුළුවන්. බෑග්ස් තියෙනවා. එතකොට ළමයි සෙල්ලම් බඩු තියෙනවා. ගොඩක් දේවල් තියෙනවා. කැමති දේවල් ගන්න පුළුවන්. අපේ එන්ට්‍රන්ස් එකේ ඇතුල් වුණා. ඒ තමයි කොලෙස්ටරෝල් දේවල්. මේ දේවල් ඇතුළට යම් බලන්න ලස්සනම ප්ලේස් එක. අද විශේෂ දෙයක් තමයි මේ සෙනගලු අපේ ඉතිහාසය බලා ගන්න ඕනේ. ඔය සබින් මේ ඇතුළේ දේවල් එපා කියලා දාලා දෙන නිසා ඇතුළේ වීඩියෝ කෝල් පෙන්වන්න බැරුණා. අපි දැන් ඔයිල වටේට රමක් ගහලා බලමු මේ ලස්සන තැන් තියෙනවා. ලස්සන ප්ලේස් එක මේක. එහෙනම් guys ආලු වීඩියෝ එක වෙනවා කොහොමද දේවල් අපි කොමිෂන් දෙන්න යන්න ගන්න අපි ඊළ කරලා යන්න ගියාම හම්බෙන්නේ. එහෙනම් guys ඔයාලට පේනවාද මෙතන මොනවරු දෙන්නෙක් ඉන්නවා. ඇත්තට අපි දැක්ක මේක ෆිල්ම් එකක් වගේ වුණා බලද්දි ඇත්ත මොනවද? guys අපි දැන් යන්නේ මෙතෙන් කොල්ලේ උණු වතුරින් බලන්න. උණුතුරකින් බලලා ඔන්න හොට්ටෝට ඕන අයට නාගන්න පුළුවන් කිසි කෙනෙක් නැහැ. අපි නම් නන්න අපි බීච් එකේ නාන්නේ. මෙන්න ගයිස් පැත්තයි ඉන්නවා. ඔයාලට ඕන නම් ඩ්‍රින්ක් වෙලා පැත්තලා බලන්න පුළුවන්. හරි ගයිස් එහෙනම් අපි යන්නේ මේ උණුතුරින් බලන්න. ටිකට් ගන්න ඕන ඉස්සෙල්ලාම. ඔයාලට වෙනද දේශීය 100යි හරිද? දේශීය 500. මට එකක් දෙන්න. thank you. ගයිස් අපි ටිකට් එක ගත්තා. guys අපි බලමු වතුර රස්නේ දෙය රස්නේ. ඒසාර වෙනද බූලු දානවා. මේක රස්නේ වැඩි ටික. අපි බලමු guys මේකේ ඒකෙත් ඒ වගේ. ඇත්තම ක්ලයිමේට් එක රස්නේ නෑ මේ වැහැලා වගේ තියෙන්නේ සීතලයි උනට කොච්චරවත් මේක වතුර රස්නේ. මේකෙත් ඒ වගේ රස්නේ. අතරම අපේ මාර වාසන තියෙනවා වල ඇවිල්ලා බලන්න ඕනේ මේක තමයි ඩ්‍රින්ක් වල උණුතුරු කියන්නේ මේ සෙට් එක. ඒ සෝල්ට මෙතන පන්සලක් වෙනවා. ගයිස් මම ඔයාලට ලව්ලි කපල් එකක් පෙන්නන්න බලන්න. ආදරේ ඉන්න දෙන්නයි. අරගෙන මම කොහොමද කරන්නේ. එහෙනම් ගයිස් බයි. මේ ඇවිල්ලා ඉන්නේ මේ ඩ්‍රින්ක් වල තියෙනවා මේ චීනාරායි කියලා. චීනාරායට ඇවිල්ලා තියෙන්නේ මේ බාල විදේශ වාහනයක් පේනවා ඇති. පාරක නැව. මේ නැව තමයි මේ ඉන්දියාවේ ඇවිල්ලා තියෙන කෙනාට එපෑ කියලා ඇවිල්ලා. මෙතන ඉන්න ඔෆිස් එක. ඒ ඔෆිස් තමයි ඉස්සරට කිව්වේ. මේක මේ තෙල් චෙක් කරන නැවක් කියලා තමයි අපිට කිව්වේ. පොඩි රෙපෑ එකකට තමයි ලංකාවට ඇවිල්ලා තියෙන්නේ. දැන් මේක මේලා තියෙන ඩ්‍රින්ක් වල. අපි ඉස්සරහට ගිහලා බලමු. කයි මේ වැඩ මේසේ. Seaway 7 Seaway Falcon තමයි නම. නංගුරම මේ තියෙන නංගුරම. එතකොට සයිරන් එක තියෙනනේ. හරි මෙන්න මේක සයිරන්. මේක තමයි එතකොට අපි ඉන්දියාවෙන් මේ ලංකාවට ආපු නව. මේක රිපෙයාර් එකට තමයි ඇවිල්ලා තියෙන්නේ. දැන් සාමාන්‍යයෙන් ලංකාවේ තියෙන ගැඹුරම වරාය තමයි ත්‍රිකුණාමල වරාය කියන්නේ. අපි දැන් මේ වෙලාවේ ඉන්නේ ත්‍රිකුණාමල වරායේ.
අපිට දැන් මේ chance එක ඇත්තටම අරන් දුන්නේ මේක බලන්න නාරම්බල ඉන්නවා මේක කෙනෙක් නාරම්බ අරම්පත්ස කියලා. ඒ සෙට ගොඩක්ම තෑන්ක්ස් ඇත්තටම මේ chance එක අරන් දුන්නාට එයා හින්දා අපි මේක බලා ගන්නවා නැත්නම් අපිට සමනේ වෙන්න බෑ. එයා තමයි අපිට තාම කට්ටිය වැඩ. guys අපි මාබල් බ්‍රිජ් එක කරාවම හරි අර පොඩක් පැස් වගේ ඉස්සර දැන් මාබල් බ්‍රිජ් එක ගවන්නේ කට්ටිය වෙලා තියෙනවා. මම දැන් නම් ග්‍රවුන්ඩ් එක සාමාන්‍ය ඉන්නවා අර පොසිෂන් එකක් නෑ වෙනදා වගේ. guys මේ පටන් ගන්න යන්නේ මේ ලංකාවේ දිගම පාරම කින්ඩෑ පාරම. guys එතකොට අපි මාවල් බීච් එකේ නාල ඉවරලා අපි දැන් ආවා මේ නිලාවේලි බීච් එකට. නිලාවේලි බීච් එකට ආවා මේ නාන්න. වෙලාව නම් දැන් 5:00යි. දැන් අපිට නා ගන්න බෑ දැන් මේ වෙලාවේ. අපි නිලාවේලි බීච් එකට ආවේ බලන්න යන්න. දැන් අපි ඉස්සරහ යමු. දැන් guys අපි දැන් බීච් එකට ආවා. guys අපි එතකොට නිලාවේලි බීච් එකට ආවා. නිලාවේලි බීච් එකට ආවා. බීච් එක ලස්සන ඇත්තටම. नान ඔක්කොම එළියට අරන් තියෙන මොකද එළියට නාන්න යන්න දෙන්නේ නැහැ මේ ඩාත් එක්ක අස්සර බීච් එකක් ඇතර මේක සාමාන්‍ය වල පේනවා අර ඒ කොටේට වෙන්නන්න අර තුන්වෙනි රැල්ලක් එන්නේ හරියට වගේ යන්න පුළුවන් හරිද මේක නාන්න යන්න පුළුවන් කිසි එකක් නැහැ ඒ වුණාට දැන් මේ දවස්වල යන්න බෑ මේ රැල්ල පොඩක් සරයි ඒ නිසා තමයි අද කලින් කිසි ඔක්කොම දැන් කවුරුත් නාන්නේ නැහැ ඔක්කොම අරන් තියෙන්නේ එහෙනම් guys අපි යන්නේ නිලාවේලි බීච් එකෙන් සමුදේට අපි අපේ මෙතනින් ගමන අවසන් කරනවා මෙතනින් අපි ඊළඟ vlog එකකින් ආයෙ හම්බෙමු ජන් ෆර්නන්ඩෝ YouTube channel එක subscribe කරලා තියාගන්න එහෙනම් හැමෝටම thank you ජය